අධික රුධිර පීඩනය පාලනය කරගන්න කිව්වම අපිට නිතරම ඇහෙන්නේ ලුණු අඩු කරන්න, ව්‍යායාම කරන්න, නැත්නම් බර අඩු කරන්න කියලානේ. මේවා වැදගත්. හැබැයි ගොඩක් අයට මගහැරෙන තවත් වැදගත් කරුණක් තියෙනවා. ඒ තමයි අගුණ දේවල් අත්හරිනවා වගේම නිවැරදි කෑම වර්ග එකතු කරගත්තොත් අපිට මේක හිතා ගන්න බැරි විදිහට පාලනය කරන්න පුළුවන් කියන එක. සමහර පුද්ගලයන් ඉන්නවා කිසිම බෙහෙතක් නැතුව හරි කෑම පාවිච්චි කරලා විතරක් තමන්ගේ සිස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් අගය 10කින් 15කින් අඩු කරගත්තා. අද මම ඔයාලට කියන්නේ ඔබේ දෛනික ජීවිතයට එකතු කරගන්න ගොඩක් ලේසි ප්‍රෙෂර් අඩු කරන පළතුරු 5ක් ගැන. පළවෙනි එක තමයි කිවි. කිවි කියන්නේ රුධිර පීඩනයට විතරක් නෙවෙයි හොඳ නිින්දකට ඒ වගේම බඩවැල් වල සෞඛ්‍යයටත් එහෙම නැත්නම් gut health එකට නියම පළතුරක්. මේකේ තියෙන ලුටීන් කියන ප්‍රතිඔක්සිකාරකය සහ විටමින් C අපේ රුධිර නාලවල ඇතුළු බිත්තිය ඒ කියන්නේ එන්ඩෝතීලියම් එකේ තියෙන ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක අඩු කරන්න උදව් වෙනවා. ඇත්තටම ප්‍රෙෂර් වැඩි වෙන්නේ ලේ නාලවල ප්‍රතිරෝධය. ඒ කියන්නේ රෙසිස්ටන්ස් වැඩි වුණාමයි. කිවි වලට පුළුවන් මේ ලේ නාලවලට හොඳ නම්‍යශීලී බවක් ලබා දෙන්න. ඒ වගේම කිවිවල ආජිනින් බහුලයි. මේකෙන් අපේ ඇඟේ නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවනවා. නයිට්‍රික් ඔක්සයිඩ් වලට පුළුවන් රුධිර නාල ඇතුළතින්ම පළල් කරලා, ඩයිලේට් කරලා ලේ ගමනාගමනය ලේසි කරන්න. එක පර්යේෂණයකදී හෙළි වුණා සති 8ක් පුරා දවසකට කිවි ගෙඩි 3ක් කන එක ඇපල් ගෙඩියක් කනවට වඩා ප්‍රෙෂර් අගයන් අඩු කරන්න උදව් වුණා කියලා. ගොඩක් අය පළතුරු කන්න බයයි සීනි වැඩි වෙයි කියලා. හැබැයි පර්යේෂණවලදී පෙනී ගිහින් තියෙන්නේ කිවි කෑවට සීනි මට්ටම, ෆාස්ටිං බ්ලඩ් ග්ලූකෝස්, ඉන්සියුලින් හෝ ට්‍රයිග්ලිසරයිඩ්ස් වල කිසිම අහිතකර වෙනසක් වෙන්නේ නැහැ කියලා. උදේට කන එක හොඳයි. මොකද ඒ වෙලාවට තමයි ප්‍රෙෂර් එක ස්වභාවිකවම වැඩි වෙන්නේ. හැබැයි නින්දට පැයකට කලින් කෑවොත් නින්දේ ගුණාත්මක බවත් වැඩි වෙනවා. හැබැයි ඔයාට ඇසිඩ් සෙන්සිටිවිටි එකක් තියෙනවා නම් ඕනවට වඩා කන්න එපා. දෙලුම් ක්‍රියා කරන්නේ හරියට ප්‍රෙෂර් බෙහෙත් වන ACE inhibitors ක්‍රියා කරන විදියටමයි. මේවා රුධිර නාල ලිහිල් කරලා ප්‍රෙෂර් එක බස්සනවා. දෙලුම් වල තියෙන පියුනික් ඇලර්ජින් කියන ප්‍රතිඔක්සිකාරකයේ මගින් ඇඟේ ඉදීමීම, ඒ කියන්නේ ඉන්ෆ්ලමේෂන් අඩු කරලා සෛල වලට හානි කරන දේවල් විනාශ කරනවා. සති 8ක් දෙලුම් සාරය පාවිච්චි කළොත් සිස්ටොලික් සහ ඩයස්ටොලික් අගයන් දෙකම අඩු වෙනවා කියලා පර්යේෂණ වලින් පෙනී ගොස් තියෙනවා. ඔයා ජූස් බොනවා නම් 100% දෙලුම් යුෂ සහිත පානයක් තෝරගන්න. එහි පෝෂණය 11%ක් විතර වැඩි. හැබැයි ජූස් වල ෆයිබර් එහෙම නැත්නම් තන්තු නැති නිසා සීනි මට්ටම ගැනත් සැලකිලිමත් වෙන්න. බ්ලූබෙරි වලට කියන්නේ ස්වභාවික ලේ පීඩන නාශකයක් කියලා. මේවායේ තියෙන ඇන්තොසයිනින් නිසා රුධිර නාල ලිහිල් කරලා ප්‍රෙෂර් එක බස්සනවා. පර්යේෂණයකදී හෙළි වුණා දවසට බ්ලූබෙරි පවුඩර් ග්‍රෑම් 22ක් සති 8ක් පාවිච්චි කළ අයට සිස්ටොලික් අගය 7කින් අඩු වෙලා තිබුණා කියලා. ඒ වගේම රුධිර නාලවල තද බවත් අඩු වෙලා ගියා. දවසට බ්ලූබෙරි කෝප්පයක් විතර කන්න බලන්න. මේවා චියා සීඩ්ස් හෝ වෝල්නට්ස් ටිකක් එක කෑවොත් ඒ ගුණය තවත් වැඩි කරගන්න පුළුවන්. රුධිර පීඩනය පාලනය කරන්න පුළුවන්. හැබැයි ගොඩක් අය ගණන් නොගන්න පළතුරක් තමයි අලිගැට පේර. මේකේ ප්‍රධානම ගුණය එන්නේ පොටෑසියම් වලින්. එක් අලිගැට පේර ගෙඩියක පොටෑසියම් මිලිග්‍රෑම් 900ක් විතර තියෙනවා. ඒක කෙසෙල් ගෙඩියක වගේ දෙගුණයක්. ඒකෙන් ඇඟේ තියෙන අතිරික්ත සෝඩියම් එහෙමත් නැත්නම් ලුණු ඉවත් කරලා ඇඟ ඇතුලේ වතුර පිරෙන එක, ඒ කියන්නේ ෆ්ලුයිඩ් රිටෙන්ෂන් පාලනය කරනවා. ඒ වගේම රුධිර නාලවල තද බව අඩු කරනවා. ඔයාට වකුගඩු රෝගයක්, කිඩ්නි ඩිසීසස් තියෙනවා නම් අලිගැට පේර කන්න කලින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න වෙනවා. අලිගැට පේරවල තියෙන හොඳ තෙල් රුධිර නාලවල බිත්ති අලුත් වැඩියා කරනවා වගේම කොලෙස්ටරෝල් සහ සීනි මට්ටම පාලනය කරන්නත් උදව් වෙනවා.
පර්යේෂණ වලින් පෙනී ගිහින් තියෙනවා ටාර්ට් චෙරිස් සිස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් අගය අඩු කරන්න ගොඩක් උදව් වෙනවා කියලා. මෙහි ඇති ක්වර්සටින් සහ පොලිෆිනෝල්ස් රුධිර නාලවල ප්‍රතිරෝධය අඩු කරනවා. ලේසිම ක්‍රමය තමයි ස්වභාවික ටාර්ට් චෙරි ජූස් පාවිච්චි කරන එක. මෙහි ස්වභාවිකවම මෙලටොනින් තියෙන නිසා රෑ නින්දට පෙර පානය කිරීමෙන් හොඳ නින්දකුත් ලැබෙනවා. ජූස් මේස හැඳි 3ක් හෝ 4ක් වතුර විදුරකට මිශ්‍ර කරලා බොන්න. ඔයාට ඇසිඩ් රිෆ්ලක්ස් තියෙනවා නම් මේ ජූස් එක ප්‍රෝටීන් තියෙන පොඩි කෑමක් එක ගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වගේ පුංචි වෙනස්කම් වලින් සෞඛ්‍යයට කොච්චර ලොකු වාසියක් ගන්න පුළුවන්ද කියලා. මේ තොරතුරු ඔයාලට වැදගත් වුණා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ කරුණු දිගටම දැනගන්න අපේ channel එක subscribe කරන්න. හැමෝම පරිස්සමින් ඉන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.